මේ දවස්වල ට්‍රෙන්ඩින් වෙච්ච මාතෘකාව තමයි චනිත්මගේ කතාව. ඉතින් මම නම් කියන්නේ චනිත්ම වගේ දරුවන් තමයි ලංකාවට අවශ්‍ය. මොකද ඇත්ත කතා කරනවා. ඊට අමතරව කෙලින් කතා කරනවා. හරිද? ඉතින් කවදාවත් කෙලින් කතා කරන්නයි ඇත්ත කතා කරන්නයි බය වෙන්න හොඳ නැහැ. චනිත්මට වෙච්ච වගේ වැඩක් මටත් මීට අවුරුද්දකට කලින් වුණා. ඒ තමයි මේ මම ටියුෂන් නේ කරන්නේ. ඉතින් ඒකට බැනර් ගහන්න පර්මිෂන් ගන්න ඕනේ. ඉතින් පර්මිෂන් ගන්න මම ගියා ගාල්ල නගර සභාවට. ඉතින් ගියාම මගේ වැඩේ කරගන්න බැරි වුණා. එයාලගේ වැඩ. හරිද? ඔෆිස් වල ඉන්න මම ගියාම ඉතින් මම විතරක් නෙමෙයි අනිත් කට්ටියටත් එහෙමයි. ගියාම එයාලගේ වැඩ අපිව ගණන් ගන්න නැහැ. හරිද? එතකොට අර මේ එහෙම වෙන්නේ අකාර්යක්ෂම රාජ්‍ය සේවයේ හින්දානේ. එතකොට එයාලගේ වැඩේ Tamanට નિયમિત වූ වැඩ කොටස හරියට ඉටු කරා නම් සමහර විට එදා මට එහෙම පෝස්ට් එකක් දාන්න අවශ්‍යතාවයක් නැහැ. මම එදා පෝස්ට් එකක් දැම්මා මම මේ බැනර් ගහන්න ගිහිල්ලා රස්තියා දුන්නා අරකෑ මේකයි කියලා. ඊට පස්සේ රජයේ සේවයේ ගෑනු ටිකයි පිරිමි ටිකයි ටිපර් වල එනෝ හැමෝම එහෙම නැහෙනි කියලා. හරිද? හැමෝම එහෙම නැති බව ඇත්ත වෙන්නේ නැති. ඒ වුණාට බහුතරයක් එහෙමයි. හරිද? ඉතින් හැමෝම එහෙම නැත්තම් ඉතින් ඒ වැඩේ කාට හරි තියුණනේ කරලා දෙන්න. හරිද? එහෙම උනේ නැහැ. එතකොට එහෙම තැන්වලදී මේ හරියට මම බැනුම් අහලා තියෙනවා. ඔන්න ඔය මේ රජයේ සේවය ගැන කතා කරන්න ගිහිල්ලා. ඒ නිසා මම රජයේ සේවයට ඇත්තටම ආස නැහැ. හරිද? ඉතින් මමත් වැඩ කරන්න ආස නැහැ. මේ ගියාම නිකන් අපේ නමත් ඊට පස්සේ සවුත් වෙනවා. හරිද? මේ නිකන් වැඩ කරන මිනිස්සෙක් ගියත් එතකොට අර වැඩ නොකරන අය එක්ක හිටියාම සවුත් වෙනවනේ. දැන් අපි ඉස්කෝලේ වුණත් මේ වැඩ කරන්නේ නැති පිරිසත් එක්ක හිටියාම අවුල් යනවා. හරිද? ඒතර උනන්දුවෙන් වැඩ ටික කරන ළමෙක් එක්ක හිටියොත් අපි දියුණු වෙනවා. හරිද? ඒක තමයි තියරිය. ඉතින් මේ ওই විදියට මම ඒ දවස්වල මේ පෝස්ට් එකට මාර විදියට බැනුම් ඇහුවා. ඊට පස්සේ ආයි තව මේ ඉස්කෝලවල වල උගන්වන්නේ නැහනේ. දැන් සමහර ඉස්කෝලවල නම් ඇත්තටම පීරියඩ් අටම හරි උනන්දුවෙන් උගන්වනවා. ඒකට සමහර ඉස්කෝලවල වල එක්ක බොරු උගන්වලා එක්කෝ ටීචර් ප්‍රශ්න දීලා නිදා ගන්නවා. එක්කෝ මේ ටීචර් පීරියඩ් එකට පන්තියට එන්නේ නැහැ. හරිද? දැන් එක ළමෙක් ඉන්නවා මගේ. ඒ ළමයි ඉස්කෝලේ යන්නේ නැහැ. ඉස්කෝලේ යන්නේ නැහැ. මං ඇහුවාම මොකද කියලා. ඒ කියන්නේ මට කතා කරන උදේට ක්ලාස් එක කරන්න. මං ඇහුවා මොකද කියලා. එතකොට ඒ ළමයාගේ අම්මා කියනවා ටීචර් මෙයාට ඉතිහාසය උගන්වලම නැතිලු. ඉතිහාසය ටීචර් අවිල්ලා කියනවා විතරයිලු මේ ලියන්න දෙන්නේ නැතිලු කිසිම දෙයක්. පොතේ එක පිටුවයිද කොහෙදලු ලියලා තින්නේ. මේ මැක්ස් සයන්ස් දෙක නම් හරියටම කරනවා ඇකෝ. ඉතින් ඒ දෙක විතරයි ළමයට ගොඩක්ම පුළුවන්. හරිද? මේ ඊට පස්සේ දැන් අනිත් සබ්ජෙක්ට් වලට ගෙදරට ගෙනල්ලා ටියුෂන් දෙනවා. ඉතින් උදේටත් නැවතිලා ඒ ළමයා ඉස්කෝලේ යන්නේ නැතුව ඒ ටික කවර් කරගන්නවා. හරිද? ඉතින් ඒ විදියට අර දැන් පීරියඩ් අටම උගන්නන ඉස්කෝලයක් නැති තරම්. ඉතින් ඕක ගැන කතා කරලා මම එක වෙලාවක පෝස්ට් එකක් දැම්මහම ඒත් ඉතින් රජයේ ඉස්කෝලනේ. හරිද? පෝස්ට් එකක් දැම්මහම කට්ටිය කියලා තියෙනවා මේ ඔය රජ ඉස්කෝලවල ගුරුවරු සෙට් එක ටිපර් වෙලා මේ අනේ මෙහෙම මේ අපි නම් උගන්නනමයි මේ කී දාලා තියෙනවා. සමහර විට ඒ අතරේ උගන්නන මිස්ලාගේ කමෙන්ටුත් ඇති. එතකොට සමහර මම හොඳටම දන්න කෙනෙක් ඉන්නවා. එයා උගන්නන්නේ නැහැ. මේ නිකන් පීරියඩ් එක ගෙවා ගන්න වගේ පන්තියට ඇවිල්ලා නිකන් ළමයින්ට වැඩක් දීලා යනවා. එතකොට මේ ඌමනාවෙන් කරන කෙනෙක් නෙවෙයි. එයාත් කමෙන්ට් එකක් දාලා හොඳට කරන අයට මේක අසාධාරණයක්. ඉතින් මට hina ගියයි දාන. මොකද මේ එයා උගන්නන්නේ නැතුව බොරුවට නිකන් Facebook වල කමෙන්ට් දානවා. එයා හරියට උගන්නනවා වගේ. හරිද? ඉතින් ඒ වගේ මිනිස්සුත් ඉන්නවා. ඒතකොට තමන්ගේ වැඩේ කරන්නේ නැතුව Facebook එකට නම් හරියට වැඩ. හරිද? ඒ වගේ කරන අයත් ඉන්නවා. ඒතකොට ඒ ලැජ්ජාව වහගන්නනේ තමන්ගේ නොහැකියාව වහගන්න තමයි ඒ වගේ කමෙන්ට් දාන්නේ. එතකොට දැන් මේ අසාධාරණ වෙනුවෙන් එහෙම කතා කරාම එදා ඒ කමෙන්ට් තව දාලා තියුණ කට්ටිය මේ මම හරි කුහකයිලු මට රජේ මේ ජොබ් එකක් ලබා ගන්න බැරි කමටලු මං එහෙම කමෙන්ට් දාන්නේ. ඉතින් මං අහන්නේ මේ ඇත්තටම මේ මට පිස්සුවක් නැහැ මේ 80000ක ලක්ෂයක විතර පඩියක් වෙනුවෙන් රජයේ ජොබ් එකකට ඉල්ලුම් කරන්න. හරිද? මේ මං ඊට වඩා ඉන්කම් එකක් ගන්නවා. එතකොට මේ සමහරට ඉතින් එයාලා අර අපි ගැන දන්නේ නැතුව කමෙන්ට් දානවානේ. එතකොට දැන් මේ තව කට්ටිය දාලා තුන මම කුහකයිලු මම මේ ඔයත් රජ ඉස්කෝලේ ඉන්නේ ඉගෙන ගත්තේ ඔයා ගුරුවරුන්ට මේ ගරහනවද ගුරුවරුන්ට ගරහනවයි ගුරුවරු උගන්වන්නේ නැති වුනහම උගන්වන්නේ නැහැ කියලා ඇත්ත කතා කරනවා කියන්නේ දෙකක්. හරිද? එතකොට ඒ මං කතා කරේ ළමයි වෙනුවෙන්. මොකද ළමයින්ට පීරියඩ් අටම උගන්වනවා නම් අපිත් ආසයි. හරිද? ඉතින් මේ මම නම් කියන්නේ මේ ඇත්තටම සල්ලි දීලා ගියත් කවන්නේ ප්‍රයිවට් ස්කූල් එකකට මේ ළමයා යවන්න තිනව නම් හොඳයි කියලා තමයි මම රෙකමන්ඩ් කරන්නේ. මගෙන් කවුරු හරි ඇහුවොත් මම කියන්නේ දැන් සාමාන්‍යයෙන් මෙහි
ගාල්ලේ තියෙනවා ඉංග්ලිෂ් මේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකක් මේ ඒ ඉස්කෝලේ මේ හරිම හොඳයි උගන්නන විදිය කියන්නේ පීරියඩ් 8ම උගන්නනවා හරිද පීරියඩ් 8ම උගන්නනවා ඊට අමතරව විෂය බාහිර වැඩ කටයුතුත් ඒ විදියටම සිද්ධ වෙනවා මේ ඉතින් ළමයින්ට හිමි විය යුතු තැන ලබා දෙන ඉස්කෝලයක් ඉතින් මේ මම කියන්නේ දැන් ඉස්කෝලේ මේ වාරයකට ගන්නවා 30000ක් හරිද වාරයකට 30000යි කියන්නේ මාසෙකට 10ක් වගේනේ වැටෙන්නේ එතකොට මේ 10ක් කියන්නේ ඉතින් මිනිස්සුෙකුට අද කාලේ එච්චර ලොකු ගාණක් නෙවෙයිනේ හරිද ඉතින් මම නම් කියන්නේ සල්ලි දීලා හරි ඒ වගේ ඉස්කෝලේකට ළමයාව යවන එක සුදුසුයි මොකද මේ ගවර්න්මන්ට් ඒවා ගොඩක් ඒවා උගන්වන්නේ නැහැ මේ ඊට පස්සේ ළමයි ටියුෂන් වලින් තමයි කරගන්නේ හරිද මේ දැන් මගේ ගොඩාක් ළමයි ඉන්නවා මේ O level ලියන සෙට් එක මේ උදේට තමයි ක්ලාස් කරගන්නේ හරිද දැන් එක්කෙනෙක් කමෙන්ට් දාලා තිබුණා මේ උදේට මෙයා ක්ලාස් කරන්නේ කාටද දන්නේ නැහැ නේ අර කැමේකේ කියලා. ඉතින් උදේට ක්ලාස් කරන්නේ අන්න ඒ වගේ ළමයින්ට. හරිද ඉස්කෝලේ යන්නේ නැති ළමයින්ට. ඉස්කෝලේ යන්නේ නැති ළමයි මට කතා කරනවා ටීචර් මේ ක්ලාස් එක කරගන්න එන්න කියලා. හරිද එහෙම උනන්දු දෙමව්පියන් පිරිසකුත් ඉන්නවා. හරිද හැබැයි මේ ඉන්ටර්නැෂනල් ළමයි කවදාවත් ඉස්කෝලේ කට් කරන්නේ නැහැ. එයාලා හරි විදියට ඉස්කෝලෙත් යනවා. හරිද ඉතින් මේ මට අන්න ඒකයි මට කියන්න ඕනුනේ. මේ රජේ තැන්වල මේ ගොඩක් වෙලාවට හරියට වැඩේ වෙන්නේ නැහැ. ඉතින් ඔය හේතුව නිසා ඕක ගැන කතා කරන්න කියලා අන්තිමේදී කුහකයක් කියලා අහගෙන මේ ගුරුවරුන්ට කරහනවයි කියලා අහගෙන ඕක තමයි වෙන්නේ. එතකොට දැන් ගුරුවරයා මොන බලු වැඩේ කරත් ළමයා ඉන්න ඕන කට පියාගෙන. ඒ ඉතින් නැත්තම් කතා කරොත් ගුරුවරුන්ට කරහනව වෙනවනේ. මේ අන්න ඒක තමයි මේ ලංකාවේ තියරි එක. එතකොට මේ දැන් අර චනිත් මටත් උනේත් ඒකනේ. එයා ඇත්ත කතා කරේ. යාට වෙච්ච අසාධාරණ වෙනුවෙන් එයාට කොන්දක් තිබුණා කතා කරන්න. නමුත් ලෝකයා ඒක දැක්කේ ගුරුවරුන්ට ගරහනවා විදියට. හරිද? ඉතින් සමහරු කමෙන්ට් දාලා ගොඩාක්ම ওই වයසකට අය තමයි ওই වගේ වට කමෙන්ට් දාන්නේ ගුරුවරුන්ට ගරහනවයි. කිසි හැදියාවක් නැහැ, විනයක් නැහැ. මේ එහෙම කිය අර වයසක කට්ටියයි රජයේ ඉස්කෝලවල උගන්වන ගුරුවරු සෙට් එකයි තමයි ඕවට ටිපර් වෙන්නේ. ටිපර් වෙලා කමෙන්ට් දාන්නේ. හරිද? එතකොට මේ ඉන්ටර්නැෂනල් ළමයි නම් ওই වගේ වට කමෙන්ට් දාන්නේ නැහැ. මේ ඒ ඉස්කෝලවල ළමයින්ට හරි විදියට උගන්වනවා. මම ඒක රෙකමන්ඩ් කරන්නේ. දැන් ගාල්ලේ තියෙනවා ඉස්කෝලයක් මවුන්ට් කැල්වරි කියලා. ඒතර ඒ ඉස්කෝලේ ඇත්තටම එඩියුකේෂන් සිස්ටම් එක 100% පර්ෆෙක්ට්. හරිද? මම දකින හොඳම ඉන්ටර්නැෂනල් ස්කූල් එක තමයි ගාල්ලේ තියෙන මවුන්ට් කැල්වරි ස්කූල් එක. හරිද? ඉතින් ඒ වගේ මේ කියන්නේ සල්ලි දීලා ගියත් පාඩු නෑ ඒ වගේ ස්කෝල් එකට. මොකද රජයේ තැන්වල කරන්නේ මිනිස්සු රස්තියාදු කරන එක විතරයි. හරිද? මේ ඉතින් මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්න උවමනා වුණේ ඇත්ත කතා කරනවා කියන්නේ තව එකක්. ඒ කියන්නේ ඇත්ත කතා කරනවා කියන්නේ තව එකක්. ගුරුවරුන්ට ගරහනවා කියලා කියන්නේ තව එකක්. හරිද? ඒක දෙකක්. ඉතින් ගොඩක් කට්ටිය මේ අර තමන් ඉරිසියාව පිට කරගන්න බැරි අයත් ඉන්නවනේ. දැන් එතකොට ওই කතාවලට ටිපර් වෙන මිනිස්සු, කේන්ති යන මිනිස්සු, චනිත්මගේ කතාවට. එතකොට ඒ නිසා ඒගොල්ලෝ කමෙන්ට් දානවා එතන ගිහිල්ලා මේ ගුරුවරුන්ට ගරහනවා අර කැමේකයි කියලා. ඉතින් ගුරුවරුන්ට ගරහනවා කියන්නේ ඒක නෙමෙයි. හරිද? ගුරුවරුන්ට ගරහනවා කියන්නේ ඔන්න හිතමු මං උගන්වපු ගුරුවරයා ගැන මම බලන්නේ. හරිද? ඒ කියන්නේ පාරිදි දැක්කත් මේ මූණ නොබලා යනවා. අන්න ගුරුවරුන්ට ගරහනවා. හරිද? වඳින්න නැතුව යනවා. එතකොට මේ එක්කෝ බැනලා තියෙනවා. මට උගන්වපු ගුරුවරයාට මම ගිහිල්ලාම බන්න. අන්න එහෙනම් ගුරුවරයාට ගරහනවා වෙන්න පුළුවන්. හරිද? ඇත්ත කතා කරනවා කියන වෙන එකක්. ඒක බැනීමක් නෙමෙයි. ඒක ඇත්ත වෙනුවෙන් සාධාරණ වෙනුවෙන් කතා කරනවා කියන්නේ තව එකක්.